ඉස්කෝලේ මම කොළඹ රොයල් එකේ බෙස්ට් රිසල්ට් එක ඉස්කෝලේ හොඳම රිසල්ට් එක මම ගනී කියලා ඉස්කෝලේ කිසිම ගුරුවරයෙක් විශ්වාස කරන්නේ නැතුව ඇති. කිසිම ගුරුවරයෙක් හිතන්නේ නැතුව. හරි. ඒක සාමාන්‍යයෙන් මේ ඒ කාලේ වෙනකොට මාව දැන් මම මෙඩිසින් යනවා කියලා නම් ගොඩක් අය හිතන්නේ. ඒක හිතනවා ඒක සාමාන්‍ය දෙයක්. නමුත් ඉස්කෝලේ හොඳම රිසල්ට් එක මම ගනී කියලා මම කොළඹ දිස්ත්‍රික්ක දෙක. හොඳම රිසල්ට් එක මම ගනී කියලා ඔය හිටපු කිසිම ගුරුවරයෙක් විශ්වාස කරන්නේ නැහැ. කවුරුත් ඔය හිතන්නේ නැති කතාවක්. ඊයරවත් ඒක විශ්වාස කරන්නේ. එහෙම විශ්වාස කරන්න නැති වෙන හේතුත් තියෙනවා. මම මේ ඔය අපි කියන්නේ පන්තිවල මේ ළමයි කෑ ගහනකොට මම කියන්නේ කතා කරලා අහුවෙන්න එපා කතා කරොත් පන්ති ගෙලවනවා කියලා. මම එහෙම කියනවා. හරි. මම ඒක බය නැතුව කියන්නේ මොකද මාව එහෙම පන්තියෙන් එලවලා තියෙනවා. හරි. මේක මම ඕගොල්ලන්ට කලින් කිව්වේ නෑ නේ. මාව පන්තියෙන් එලවලා තියෙනවා කියන්නේ. ඔය වගේ ලොකු ක්ලාස් එකක මේ කෑ ගහනවා කියන මාව කලින් මාව පන්තියෙන් එලවලා. හරි. මාත් එහෙම ඒක මහා ලොකු උගු පන්තියක අපේ පන්තියේ තනි පන්තියක මාව එලවලා තියෙනවා. ඒ කාලේ කිසිම කෙනෙක් මේ එහෙම මම අර වගේ ලොකු රිසල්ට් එහෙම විශ්වාස කරේ නෑ. මේ ඇත්ත කතාවක්. හරි. බොහොම කලාතුරකින් ඒක දෙන්නෙක් කර හොඳටම දන්නේ ඌ එහෙම තමට කරයි වගේ එකක් තියෙන්නේ නැති. මේ මෙඩිසින් යයි කියලා නම් හිතන්නේ හිටියා. කියන්නේ ඒ මට්ටම හොඳ රිසල්ට් මට තිබෙන්නේ නැත්තේ නෑ නරක නෑ. නමුත් අර වගේ ලොකුම ලංකාව ඇතරගෙන යමක් නේද? හරි. ඕක කරයි කියලා මේ කවුරුත් එහෙම හිතන් හිටියේ නෑ. හැබැයි ඒක කරානේ අන්තිම වෙනකොට එහෙම තමයි මාගේ අපේ පන්තියේ මාත් එක්කම හිටපු මගේ අනිත් එක ඌත් එහෙමයි. කියන්නේ ඌත් මුල් කාලේ එන ඒ යරීම හිටියා. දැන් අපි දෙන්නයි පන්තියේ මෙහෙම. අපේ පන්තියේ තිබ්බේ එච්චර මේ හෙන මීටර් නෑ ඕකේ. අපේ පන්තියේ ගොඩාක් මීටර් හිටියේ නෑ. සාමාන්‍යයෙන් එච්චර ලොකුවට වැඩ කරන්නේ නැති සෙට් එකක් තමයි අපේ පන්තියේ හිටියේ. මම හැමදාම පන්තිය බලන්නේ. හැබැයි මං එහා පන්තියට යම එහෙම සමහර වෙලාවට මං පන්තිය 12 13 එහෙම. අපේ අම්මලා එහෙම දන්නේ නැහැ ඔය කේස් මොකුත්. අපේ අම්මලා හිතන්නේ මං මගේ පන්තිය පළවෙනි නිසා මං හෙන හොඳයි කියලා තමයි හිතන් හිටියේ. එහා පන්තිය මං හිටියේ මං පන්තිය 10 12 ඔය සීමාවෙ ඉන්නේ. එහා පන්තිය වුණ හෙනේර වැඩ කරනු ගොඩක් කිරි. හරි. හැබැයි අන්තිම කාලේ මම දෙවෙනියා හැමදාම මාත් එක්ක පන්තිය හැමදාම මම පළවෙනියා වෙනකොට වාර 6ම මම එක වාර 6ම දෙක වෙච්ච තව එකෙක් හිටියා. ඒතර අපි දෙන්න එහා පන්තියම හදිසියව තිරෙනම් අපි 10 12 15 20 ඔය සීමාව. හැබැයි අපේ ගෙවල් වලින් දන්නේ නැහැ එහෙමයි කියලා අපේ ගෙවල් වලින් හිතගෙන මූ පන්තිය පළවෙනි ඉතින් මේ ඉස්කෝලේ පළවෙනි වෙනවා කියන හොඳයි නේ කියලා හිතන්නේ හොඳයි කියලා හිතන් හිටියා. ඊට පස්සේ අන්තිම කාලේ මාස විභාගයට මාස 3ක් 4ක් තියලා තමයි මේ ඔක අපි තීරණය කරන්න මචං දැන් අපිට මේක කරන්න පුළුවන් නේ මේ ඒ නිසා මේක අපි බහැලා කරමු වගේ එකකට අපි දෙන්නම ඔය කතන්දරට එන ඔය තීරණයට ඇවිල්ලා ඇත්තටම අන්තිම කාලේ ඔය සියලු පලිබෝධ අනම්මනම් ඒ අනම්මනම් බහුබූත ඔක්කොම නවත්තලා මේක මේ බහැලා කරන්න පටන් ගන්න. ඒකට හේතුව වෙන්නේ අර අපි දන්නවා අපිට පුළුවන් කියලා. මම ඔය හැමදේශම කියන උඹලාගේ ඔළුව ඇතුලේ උඹලා ලොකු එවුන්. ඕගොල්ලන්ගේ ඔළුව ඇතුලේ ඔයාලගේ ලොකු කතා තියෙන ඕගොල්ලෝම අදාගත්ත කතන්දර තියෙන. හරි. හැබැයි මේ කතන්දර වලට එහෙම කිසිම වැලිඩේට් වෙන්නේ නැහැ නේ. ඒවා වළංගු භාවයක් කිසිම වළංගු භාවයක් නෑ. ඔයාගේ ඔළුව ඇතුලේ මාර එකෙක්. හරි. වා මෙහෙම කරනවා වාට මෙහෙම සිහි විවිධාකාර හීන තියෙනවා. හරි. දැන් නම් ගොඩක් යොන්ට හීන මතක නැහැ. ඒ ඉස්තර හිතන් කරපු ලොකු ඒවා දැන් බෑ කියලා වගේ තියෙනවා. සම්පූර්ණයෙන් හැඳි ගෑවිලා ගිහිල්ලා තියෙනවා. හැබැයි එහෙම කතන්දර තිබ්බනේ ඔයගොල්ලෝ ඔළුව ඇතුලේ. හරි. දැන් ඒ ටික මේ නැති වෙලා ගිහිල්ලාද සමහරුන්ගේ. එහෙම විවිධාකාර ප්‍රශ්න ඇතිවත් එක්ක. හැබැයි නමුත් ඒවා තමයි ඇති එහෙම මතක් කරලා බලන්න මොනවද ඒවා. හරි. ඒතර ඒවා කරන්න බෑ කියලා ඔයාටම සමහරට තේරිලා. හැබැයි මේ අර එක තැනකදී මිනිස්සුන්ට හිතෙනවා නෑ එහෙම නෑ අපි මේක කරලා බලන්න ඕන. අපේ 100% අපි මේකට දීලා බලන්න ඕන. හරි. එහෙම දෙන්න ගත්තාම මිනිස්සු මාර දින වෙනස් වෙනවා. හරි. ඉතින් මම ඔය කියන කතන්දරය ඇතුලේ මම ලංකාවේ 4 වෙනි මාත් කිරිප අනිත් එක ඌ ලංකාවේ 6. මම කියලා තියෙන කතන්දරයක් ඕකත් මේ නිතර කියලාද එහෙම. ඌත් අර ජාතිවිකෙත් තමයි. හරි. අම්මෝ ඒ කියන්නේ මේ ඌ තමයි මම වැඩිපුරම උටත් හොරෙන් දෙමව්පියෝ ගෙන්නලා උට දේශනා ඒ අම්මලාට තාත්තලාට දේශනා එහෙමත් දීලා තියෙන ඉච්චරට මේ අර ඉස්කෝලේ එහෙම එකක්. හරි. ඒක පන්ති හැමෝම ගුරු පිටුවේ වාඩි වෙනවා. මූ ගුරු පිටුවේ වාඩි වෙන දවසේම සර් ඇවිල්ලා මාට්ටු වෙලා අම්මලාට තාත්තලාට එන්න කියලා හෙන කේස්. හරි. ඔක්කොම කරන වැරදි මූ කරන දවසට විතරක් කාට හරි දක් තියෙනවා. එහෙම එකෙක් හෙන පුදුම අවාසනාවන්තෙක් වැරදි කරොත් අනිවාර්යෙන් අහුවෙන එකෙක්. ඒ වගේ එකෙක් වුණා. මට මේ කියන්න ඕන කරන්නේ කියන්නේ සමහර මිනිස්සුන්ට එනවා එක තැනක් මෙතනින් පස්සේ මේක වෙනස් කරන්න ඕන. කියලා මේ බොහොම පොඩි කාලයකට තමයි හෙන මේ ඊට කලින් සම්පූර්ණ වෙනස් මිනිස්සෙක් වෙන්න පුළුවන්. හැබැයි එක තැනකින් පස්සේ අර විදිහට වෙනස් වෙනවා. ඒ වෙනස් වෙලා ලස්සන කතාව කියන්නේ එහෙම වෙනස් වෙලා මේ ඒගොල්ලෝ ඇත්තටම උන් හිතන එක කරනවා. හරි. මේ හිතන එක කරනවා. මම මේ කියන්නේ මේ උදාහරණ ඕන තරම් තියෙනවා. ඔය හැම අවුරුද්දකම මෙහෙම යම් විදිහවල ළමයි. හරි. උන් ඇවිල්ලා මේ උන් මේ විදිහට වෙනස් වෙන්න ඕන කියලා එක තැනකදී හිතලා එතනින් හරිය වෙනස් වෙනවා. ඒ කියන්නේ උන් මේ තීරණය ගන්න තමන්ගේ අනාගත ගැන මොකක් හරි එකක් ගැන හිතලා වෙන්න පුළුවන්. හරි. ඉතින් ඇත්තටම වෙනස් වෙනවා. වෙනස් වෙලා උන් යම් දෙයක් ඒ උන්ගේ ටාගට් එකට උන් ඒක කරලා පෙන්නන. එහෙම කරාට පස්සේ අර මම කියන කොන්ෆිඩන්ස් එක අපිට අම්මට දෙන්න. මම හිතුවෙත් නෑ මෙහෙම කරගන්න පුළුවන් වෙයි කියලා. වෙන කවුරුත් එහෙම විශ්වාස කරෙත් නෑ එහෙම කරගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මේ ඒක කරන්නේ මාර වැඩක්. ඈ ඒක වුණා. නේද? අපි හිතුවා යම් දෙයක් කරන්න සහ අපි ඒක කරා. එහෙම කරාම ළමයි එන්න කොන්ෆිඩන්ස් එකක් කරනවා. මෙතනින් ඉස්සරහට කවුරු කොහොම ඔයාට යමක් බෑ කියලා හිතුවත් හරි ඔයාට මොකක් හරි ඕන කියලා නතර ඔයාට ඒක කරන්න පුළුවන්. එච්චරයි. අනිත් උන් ඒක විශ්වාස කරනවද කරොත් ඔයාට අදාළ නෑ. අන්නේ කොන්ෆිඩන්ස් එක මිනිස්සෙගේ ජීවිතේට ඕන.
ඔයාට යම් දෙයක් කරන්න පුළුවන් කියන ඔයා විශ්වාස කරන එක. ඒක ඕන. හරි. මම මේ වෙනකන් යම් ගමනක් ඇවිල්ලා තියෙනවා නම් හරිද? මොනවා හරි මං හදාගත්ත යම් දේවල් ටික අපිට වඩා මහ විශාල මිනිස්සු ඉන්නවා. අපි හදාගත්ත මොනවා හරි ටිකක් තියෙනවනේ. සාමාන්‍ය අවුරුදු 23 24ක මිනිස්සුෙකුට නැති අපි හදාගත්ත යම් දේවල් ටිකක් තියෙනවා. ඒ සියලු දේ ළමයි පටන් ගන්න අරගෙන කොන්ෆිඩන්ස් එකත් එක්ක. ඒ ලෙවල් රිසල්ට් එක නෙවෙයි. ඒ රිසල්ට් එකේ ලොකු තීරණාත්මක දෙයක් නෑ. ඒක ලංකාවේ අන්තිමේටවත් සමහර ටියුෂන් කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හොඳ ටියුෂන් හදන්නත් පුළුවන්. ඒක කොන්ෆිඩන්ස් කියන එක ඕන. හරි. ඒක වාට මේක කවුරු කොහොම බෑගත් ඔයාලට මේක කරන්න පුළුවන් කියන විශ්වාසය තියෙන්න ඕනේ. එහෙම වැඩ කරන්න ඕනේ. ඉතින් එහෙම වුණාම කවුරු හරි බෑ කියව මාර ආතල් ඇත්තට. මොකක් කරේ බෑ කියව හරි වාට එහෙම පුළුවන් කියලා හිතෙන්නේ නැත්නම් ඒ වගේ දේක් කරන්නමයි වාස්. අන්න ඒ වගේ වෙන්නේ. ඒක කරන්න පළවෙනි දේ කොන්ෆිඩන්ස් එක ඕන. ඒ කොන්ෆිඩන්ස් එක ඇතින් මේ විභාගේ එම දැනක්. හරි. එහෙනම් මේක ඔයා මේ වෙනකන් ආපු ජීවිතේ මොන විදිහේ එකක්ද කියන එක මට වැඩක් නැහැ. මං කියන්නේ තාම වෙනස් වුනේ නැත්තම්. මං කියන්නේ ගිය මාසේ වැඩ ප්‍රමාණය භාගයක් හරි කරා කියනවා. ගේ හොඳටම ඇති. දැන් මේක කරගෙන යමු. හරි. තාම වෙනස් වුනේ නැත්තම් දැන් වෙනස්. ටිකක් ටාගට් එක තියාගන්න ඔයාට අනාගතේ මොන හරි උළුවේ තියෙනව කරන්න ඕන. ඔයාට පළවෙනි දේ කොන්ෆිඩන්ස් එකක් හදා. ඒ කොන්ෆිඩන්ස් එක හදා ගන්න ඔයාට මේ හම්බෙලා තියෙන ටාගට් එක ඔයාට ඕන විදිහට ඔයා මේක කරගන්න ඕන. එහෙම නැත්තම් ඕක මේ ඉස්සරහට මාර විදිහට බලපානවා. ඒක එහෙම නැතුව කොහොම හරි තැනකින් ඕක හදාගෙන මැච් එකක් ගහන ඉන්නවා යම් ප්‍රමාණයක් ඉන්න හොඳම තැන් වලට යන ප්‍රමාණයක් ඉන්න. නමුත් ගොඩක් අයට මෙතනින් අර වගේ වාට ඕන වෙච්ච එක අනිත්‍යම බෑ කියප එක ඇත්තටම වාට බැරි වුණොත් එහෙම. ඒ වුණා මේක මාර හෙන ට්‍රොමැටික් වෙනවා. ඒ කියන්නේ ඒක මුළු ජීවිත කාලෙම සමහරවිට ඒක බලපන්නේ. හරි. මේ තියෙන එක මොකක් හරි හේතුවක් නිසා ගස්සගත්තොත් ඉතින් ඕගොල්ලන්ට ඒක මාර ලොකු බලපෑමක් වෙනවා මුළු ඉස්සරහ. ඒ හින්දා දැන් තමන්ගේ තියෙන විවිධාකාර ඔය පලිබෝධ අනම්මනම් ඔයාගේ තියෙන විවිධාකාර මේකට අනිත් පැත්තට මේකට නරකට බලපාන විවිධාකාර හැසිරීම් සේරම අයින් කළා දාන්න. දැන් ඒක අයින් කරගන්න ඕන. හරි. අයින් කළා මම නිතරම